23 வருட கால அதிபர் ஆசிரியர்களின் சம்பள முரண்பாட்டினை தீர்க்க மீண்டும் போராடப் போவதாக உலபனே சுமங்கல தேரர் அறிவிப்பு. இலங்கையின் அரசு சேவையில் நீண்டகால சம்பள முரண்பாட்டுக்கு உட்பட்டவர்கள் ஆசிரியர் அதிபர்கள் எனவும் இதனை தீர்ப்பதற்கு மீண்டும் போராட்டத்தினை முன்னெடுக்கப் போவதாகவும் உலபனே சுமங்கல தேரர் தெரிவித்தார். கல்விசார் ஊழியர்களின் மகாசபை கூட்டமும் வருடாந்த ஒன்று கூடலும் சங்கத்தின் தலைவர் உலபனே சுமங்கல தேரர் தலைமையில் நாரகேன்பிட்டியவில் உள்ள தர்மரித்தனைய விகாரையின் மண்டபத்தில் நேற்று 24ஆம் திகதி நடைபெற்றது. அதில் கலந்து கொண்டு கருத்து தெரிவித்த போதே அவர் இவ்வாறு தெரிவித்தார். අවුරුදු 27ක් මුළුල්ලේ ගුරු විදුහල්පතිවරුන්ට ඇතිවෙච්ච විෂමතාවය ඉවත් කර ගැනීමේ අරගලය නැවත පණ ගැන්වීම අපේ මූලික අභිප්‍රාය අරමුණ බවට පත් වෙනවා. එදා අපි පාගමන් ගිහිල්ලා සටන් කරලා උද්ඝෝෂණය කරලා විෂමතාවයෙන් තුනෙන් එකක් දිනාගත්ත වර්තමාන රජය ඇතිකල වැටුප් වැඩි කිරීමයයි කියා ගන්නා ඉලක්කම් විද්‍යාව ඇතුලේ අපිට හිමි කර දුන් තුනෙන් එකත් අහිමි කරලා නැවත විෂමතාවයේ පූර්ණ විෂමතාවයක් බවට පත් කළා. රාජ්‍ය සේවය තුල වැටි විෂමතාවයෙන් ලක් වෙච්ච දීර්ඝකාලීන ලක් වෙච්ච පිරිස බවට ගුරු විදුහල්පතිවරු අද පත් වෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් මේ ප්‍රශ්නය කරතියාගෙන ආපු කණ්ඩායම් අද බෙහෙත් දීපු ගොළුවෝ වගේ ඒ ප්‍රශ්න වලින් ඈත් වෙලා ගුරු විදුහල්පතිවරයාගේ සැබෑ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරගෙන බලය ලබාගෙන නිහඬව සිටින මුනිවති රකින නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගයක මේ වෙනකොට නියැලෙමින් සිටිනවා. සටන් කරපු වෘත්තීය සමිති සියල්ලක්ම අද නිදාගෙන සිටිනවා. ගුරුවරයා අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. විෂමතාවයේ එලෙසින්ම පවතිනවා. දැන් විෂමතාවය වැඩි කරලා තිබෙනවා. ඒ නිසා අපි ගුරු විදුහල්පතිවරුන්ට වගකීමක් ඇතිව කියනවා නැවත විෂමතාවය ඉවත් කර ගැනීමේ සටන වැටුප් සටන ජයග්‍රහණය දක්වා යන ජයග්‍රහයි සටනක් ගමනක් අපි ආරම්භ කරනවා. එහි පළමු පියවර හැටියට අපි සංවිධානය ව්‍යුහය ශක්තිමත් කර ගැනීම විශේෂ සම්මේලනය අද දවසේදී පවත්වා සාර්ථකව පවත්වන්නට යනවා. සියලුම දිස්ත්‍රික්ක කලාප නියෝජනය කරමින් අද අපේ සමාජිකත්වය සම්මේලනය සඳහා සහභාගී වෙමින් අපේ සංවිධාන ව්‍යුහයේ ශක්තිමත්භාවය ඇති කරගෙන තිබෙනවා. නිසා ගුරු විදුහල්පතිවරුන්ට කියනවා පළමුව පාසල සංවිධානයෙම කොට්ටාසේ සංවිධානයෙම කලාපයේ සංවිධානයෙම ඒ සංවිධාන ශක්තිය තුලින් අපේ අයිතීන් දිනාගමු. අහිමි කරපු අපේ වැටුප නැවත දිනා ගැනීම වෙනුවෙන් අපි පාලකයන්ට බල කරන නොදී සිටීම නොහැකි වෙනසේ බල කරන දැඩි සටන් ව්‍යාපාරයකට අපි පෙරමුණ ගනිමු. අපෙත් එක්ව කටයුතු කරන්නට සියලු දෙනාටම ගුරු සහෝදර සහෝදරයන්ට අපි ආරාධනා කරනවා.